මීඩියාවල නිර්වචන මතක හිටින්නෙම නැද්ද? එහෙනම් අපි මොකද කරන්නේ? එන්න මාත් එක්ක. ඔයාලට අමාරු දේවල් මාත් එක්ක සරලව ඉගෙන ගමු. sannivedanaya පිළිබඳ විවිධ විද්වතුන් විසින් විවිධ ආයතන විසින් විවිධ නිර්වචන ඉදිරිපත් කළ දිනවා. අපි දැන් බලමු ඒ මොනවාද කියලා. sannivedanaya පිළිබඳ පළවෙනියෙන්ම ඉදිරිපත් වෙලා තියෙන නිර්වචනය තමයි හැරල්ඩ් ඩී ලැස්සෙල්ගේ නිර්වචනය. ඒක 1948 ඉදිරිපත් වෙලා තියෙනවා. යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යමකුට බලපෑම් කිරීම සඳහා කරනු ලබන දෙය sannivedanayයි. මෙම නිර්වචනය ප්‍රකාශ කළ තියෙන්නේ හැරල්ඩ් ඩී ලැස්සෙල්. දෙවන නිර්වචනය ෂැනොන් සහ වීවර් 1949. sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීම. sannivedanaya පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය 1954. තොරතුරු ගැබ්වූ සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශ්වයෙන් හෝ ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීම. sannivedanaya විල්බර් ශ්‍රාම්. sannivedanaya පිළිබඳ චාල්ස් කොලීගේ ඉදිරිපත් කිරීම නිර්වචනය කුමක්ද? එහෙනම් දැන් අපි බලමු මේ මොකක්ද කියලා. මානව සම්බන්ධතා රඳවා සිටින්නවොත් වර්ධනය කරන්නවොත් සියලුම සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමට කාලයේ බැදුම් වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමට උපකාරී වන උපක්‍රම sannivedanayයි. අපි දැන් බලමු ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය මොකක්ද කියලා. අදහස දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම ප්‍රකාශ කිරීම යනාදිය හුවමාරු කර ගැනීම sannivedanaya. මීඩියා ඉගෙන ගන්න ආස ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක මං ගෙනාවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි.